ආයුබෝවන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ channel එකට. මගේ නම ශිහානි. මම මේ වෙද්දී University of රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා උපාධි අපේක්ෂිකාවක් විදියට 4 වන වසර. ඉතින් අද ඉඳලා මම ඔයාලට කියලා දෙන්න යන්නේ උසස් පෙළට අවශ්‍ය මීඩියා පාඩම් ඉතා සරලව. මම හිතනවා ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. අද අපි කතා කරන්න යන දේවල් සහ ඔයාලගේ මේ වීඩියෝ එකට ඔයාලගේ අදහස් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕනි මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ඇති ඒ හැමදේමත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි දැන් බලමු මේ sannivedanaya කියන විෂය ඇතුලේ තියෙන sannivedana මූලිකාංග මොනවද කියලා. මේ sannivedana මූලිකාංග කියලා හඳුන්වන්නේ අපි කරන sannivedana ක්‍රියාවලියක් සාර්ථක වෙන්න අවශ්‍ය කරන දේවල්. ඉතින් යම්කිසි sannivedana ක්‍රියාවලියක් සාර්ථක වෙන්න නම් sannivedakaya, මාධ්‍ය, සංදේශය, සංකේත, ග්‍රාහකයා මේ සෑම දෙයක්ම අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ සියලුම මූලිකාංග එකින් එක විමසලා බලමු. මේවට තියෙන උදාහරණ මොනවාද සහ සරලව මේවා මතක තියාගන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. අපි දැන් බලන්න යන්නේ මේ sannivedana මූලිකාංගවල තියෙන පළවෙනි sannivedana මූලිකාංගය. යම්කිසි sannivedana ක්‍රියාවලියක් සිද්ධ වෙන්න නම් එය ආරම්භ කරන ස්ථානයක් තියෙනවා. ඉතින් මේ ආරම්භක ස්ථානයේ ආරම්භකයා අපි sannivedakaya කියලා හඳුන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි පන්ති කාමරයක ඉගැන්වීමේ ක්‍රියාවලියක් සිදු කිරීමේදී මෙහි sannivedakaya වෙන්නේ ගුරුවරයා. ඒ වගේම මේ sannivedakaya පන්ති කාමරයක් වැනි අවස්ථාවක දරුවෙක් ප්‍රශ්නයක් ඇසුවොත් ඒ වෙලාවට දරුවා නැවත sannivedakayෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මෙම විශේෂයෙන්ම අවධාරණය කරගන්න ඕනි දේ තමයි sannivedana ක්‍රියාවලියක ආරම්භක ස්ථානය sannivedakaya කියලා හඳුන්වනවා. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් රූපවාහිනී වැඩසටහනක් ජනතාවට ඉදිරිපත් කරද්දී sannivedakaya වෙන්නේ රූපවාහිනී මාධ්‍ය. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි sannivedana ක්‍රියාවලියේදී මෙම sannivedakaya තනි පුද්ගලයෙක්, කණ්ඩායමක්, ආයතනයක් හෝ සංවිධානයක් කියන ඕනෑම ආකාරයකට සිදු වෙන්න පුළුවන්. sannivedana ක්‍රියාවලියක මූලාරම්භය sannivedakaya කියලා හඳුන්වනවා. හරි දැන් අපි කතා කරන්න යන්නේ sannivedana මූලිකාංගවල තවත් සුවිශේෂී මූලිකාංගයක් වන sannivedana ක්‍රියාවලියේ මාධ්‍ය ගැනයි අපි කතා කරන්න හදන්නේ. sannivedakayaගේ පණිවිඩය ග්‍රාහකයා වෙතට රැගෙන යන උපක්‍රමය අපි මාධ්‍ය කියලා හඳුන්වනවා. දුරකථන සංවාදයක් තුළ දුරකථන මාධ්‍ය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම පුවත්පත් ජනතාවට තොරතුරු රැගෙන යන මාධ්‍යයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ මාධ්‍යයන් මුද්‍රිත, විද්‍යුත් ආදී ඕනෑම ආකාරයකට වගේම කටවචනය යනාදියද ඒ වගේම දෘශ්‍ය අදෘශ්‍ය සියලුම මාධ්‍යයන් sannivedana ක්‍රියාවලියේදී යොදා ගනු ලබනවා. ඒ වගේම කියන්න ඕනි දෙයක් තමයි මේ sannivedana ක්‍රියාවලියේදී මාධ්‍ය අනුව එම sannivedana ක්‍රියාවලිය සිදුවන වේගයේද වෙනස්කම් දක්නට ලැබෙන. උදාහරණයක් ලෙස ගුවන් විදුලියක සහ රූපවාහිනියක ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට සාපේක්ෂව පත්තර තුළින් ඉදිරිපත් කරන පුවත් ජනතාව වෙතට ලැබීම කිසියම් කාලයකට අනුව වැඩි කාලයක් ගත වෙනවා. ඒ අනුව මාධ්‍යයන් අනුව මෙම සංදේශයන් ග්‍රාහකයා වෙතට යන කාලය වෙනස්කම් දක්නට ලැබෙනවා. ඊළඟට අපිට හඳුනා ගන්න තියෙන්නේ sannivedana මූලිකාංග අතර විශේෂීම මූලිකාංගයක් වන සංදේශයයි. මේ සංදේශය කියලා හඳුන්වන්නේ අපගේ sannivedana ක්‍රියාවලියක් තුළදී sannivedakaya විසින් ග්‍රාහකයා වෙතට යවනු ලබන පණිවිඩයයි. ඒ කියන්නේ sannivedakayaගේ අරමුණු ග්‍රාහකයා වෙතට ලබා දෙන්න sannivedakaya විසින්
ගොඩනගනු ලබන දෙය සංදේශය කියලා හඳුන්වන්න පුළුවන්. මේ සංදේශය සරල වෙන්න පුළුවන්. ඒ වගේම සංකීර්ණ සංදේශ වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ සංදේශ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ උදාහරණයක් විදියට විනෝදාස්වාදයේ පදනම් කරගත් සංදේශ, අධ්‍යාපනයේ පදනම් කරගත් සංදේශ, ඒ වගේම තොරතුරු බෙදා හැරීම් පදනම් කරගත් සංදේශ, මේ ආකාරයට මෙම සංදේශයන් එනම් පණිවිඩයන් විවිධාකාරයේ වෙනස්කම් වලින් යුතුවද ග්‍රාහකයා කරා යනවා. ඒ වගේම මේ පණිවිඩ සඳහා ඇතැම් අවස්ථාවල මුදල් භාවිතා කිරීම සිදු වෙනවා. ඇතැම් පණිවිඩ ලබා දීම සඳහා මුදලක් වැය නොවුනත් ඇතැම් පණිවිඩ ග්‍රාහකයා වෙතට යැවීම සඳහා යම් මුදලක්ද වැය වෙන අවස්ථා තිබෙනවා. ඉතින් මෙම sannivedana ක්‍රියාවලියේ ග්‍රාහකයාගේ අරමුණ වාචික, අවාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත, මුද්‍රිත ආදී සෑම ආකාරයකින්ම ග්‍රාහකයා වෙතට යනවා නම් ඒ ග්‍රාහකයා වෙතට යන පණිවිඩය තමයි අපි සංදේශය කියලා හඳුන්වන්නේ. ඉතින් sannivedana ක්‍රියාවලියේ මුල්ම පුරුකක් විදියට ඒ කියන්නේ sannivedakayaගේ ග්‍රාහකයාගේ අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්න නම් සංදේශයක් අනිවාර්යයි. එහෙම නේද? ඉතින් sannivedana මූලිකාංගවල සුවිශේෂීම මූලිකාංගයක් විදියට මේ සංදේශය අපිට හඳුනා ගන්න පුළුවන්. sannivedana ක්‍රියාවලියක sannivedana මූලිකාංග ගැන කතා කරද්දී අපිට නැතිවම බැරි සාධකයක් තමයි මේ ග්‍රාහකයා කියන්නේ. ග්‍රාහකයා කියන්නේ කවුද කියලා අපි හොයලා බලමු. ග්‍රාහකයා කියන්නේ sannivedana ක්‍රියාවලියක sannivedakayaගේ සංදේශය ලබා ගන්නා තැනැත්තයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මිතුරන් දෙදෙනෙකු අතර සිදුවන දුරකථන සංවාදයක් ගතහොත් A සහ B කියන මිතුරන් දෙදෙනා ගතහොත් ඒ තමයි දුරකථන සංවාදයේ ආරම්භකයා. මේ Aගේ දුරකථන ඇමතුම ලබා ගන්නේ B විසින් නම් B තමයි මේ sannivedana ක්‍රියාවලියේ ග්‍රාහකයා බවට පත්වන්නේ. sannivedana ක්‍රියාවලිය සිදුවන අතරතුරදී මේ sannivedakaya ග්‍රාහකයා මාරු වීමට පුළුවන් වුණත් මුලින්ම මෙම sannivedana ක්‍රියාවලියේ sannivedakayaගේ පණිවිඩය ලබා ගන්න තැනැත්තාට අපි ග්‍රාහකයා කියලා හඳුන්වනවා. තවත් උදාහරණයක් විදියට ගතහොත් රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂක පිරිස්, ගුවන්විදුලිය ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස්, ඒ වගේම පුවත්පත් නරඹන පිරිස් මේ ආදී විදිහට අපිට ගන්න පුළුවන්. මේ ග්‍රාහකයා තනි පුද්ගලයෙක්, කණ්ඩායමක් ආදී විදිහටත් ඉන්න පුළුවන්. ඒ වගේම සක්‍රීය ග්‍රාහකයන් සහ අක්‍රීය ග්‍රාහකයන්ද වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පන්ති කාමරේ උගන්වද්දී තමුන් විසින් ගුරුවරයා අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම ගතහොත් එය සක්‍රීය ග්‍රාහක ක්‍රියාවලියක්. ඒ වගේම ඔයා ATM එකක් ගා ළඟට ගිහිල්ලා සල්ලි ගන්න ක්‍රියාවලියේදී ඔයාගේ තොරතුරු ලබා ගන්න ATM යන්ත්‍රය තුලින් ස්වයංක්‍රීයව එම ක්‍රියාවලිය සිදුවීම අක්‍රීය sannivedakaya. යම් කිසි ආකාරයකට එම sannivedana ක්‍රියාවලිය සිදු වුවත් එම sannivedana ක්‍රියාවලියේ ග්‍රාහකයාට ජීවයක් නොමැත. ඉතින් ඒ අක්‍රීය sannivedana ක්‍රියාවලියක අක්‍රීය ග්‍රාහකයෙක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. sannivedana ක්‍රියාවලියක ලක්ෂණ එනම් මූලිකාංගවල සුවිශේෂීම කාර්යභාරයක් මේ ග්‍රාහකයා මගින් ඉටු වෙනවා. විශේෂයෙන්ම sannivedana ක්‍රියාවලියේ ප්‍රතිපෝෂණය ලබා දෙන්නේ ග්‍රාහකයා විසින්. ඉතින් sannivedana ක්‍රියාවලිය තවදුරටත් සිදු වෙනවාද නැත්නම් එම අවස්ථාවෙන් නවතිනවාද යන්නද තීරණය කිරීමට මෙම ග්‍රාහකයාට විශාල බලයක් තියෙනවා. sannivedana ක්‍රියාවලියේ මූලිකාංග මේ ආකාරයට අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක නවත්වනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. අඩුපාඩු ඕන දෙයක් ඔයාලට පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඉතින් ඔයාලට අවශ්‍ය පාඩම් මොනවාද? ඒ වගේ දේවලුත් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් කියනවා ඉක්මනට හම්බ වෙමු.